Hey fellas, welcome back to Menda's Adventure. දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ යොකෝහාමා කප් නූඩල් මියුසියම් එකේ ඉන්ස්ටන්ට් චිකන් රාමෙන් එකක් හදන විදිය. ඇත්තටම මේකේ මේ කප් නූඩල් එකේ හිස්ටරි එකයි කප් නූඩල් එකක් අපිටම ඩිසයින් කරගන්න විදියයි මම තව වීඩියෝස් දෙකකින් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් දැන් මම ඕගොල්ලන්ට පෙන්වන්න හදන්නේ ඉන්ස්ටන්ට් චිකන් රාමෙන් එකක් හදන විදිය. ඉතින් මෙතන මේ ඉන්ස්ටන්ට් චිකන් රාමෙන් එක හදන විදිය A to Z හැම දෙයක්ම ඕගොල්ලන්ට පෙන්වන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අපිත් මෙතන ප්‍රැක්ටිකලි මේ නූඩල් එක හදන ගමන් ඕගොල්ලන්ට ඒ හැම දෙයක්ම පෙන්වන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු කොහොමද ඉන්ස්ටන්ට් චිකන් රාමෙන් එකක් හදන්නේ කියලා. අපි මෙතන අපේ ස්පේස් එක හොයාගෙන ඊට පස්සේ අපි අත් දෙක හොදලා පිරිසුදු වෙලා මෙතනින් දුන්න ස්කාර්ෆ් එකයි ඒප්‍රන් එකයි මේ විදියට ඇඳගත්තා. දැන් ඕගොල්ලෝ මේ වීඩියෝ එකේ දැක්ක විදියට ඒ ටික ප්‍රැක්ටිකල් කරන්න අපි මේ විදියට මෙතන වැඩ කරන කට්ටිය ගෲප් වෙන වෙනම එතනට එක්කගෙන යනවා. නූඩල්ස් කුප්ලා දෙන්නේ දාන අවරේ ඉතින් ඒකේ රේට් එකයි 9යි ලියන්න තියෙනවා. ඒ වගේම අපිට ඉස්සරහා අපිට ඕන විදිහට ඒක ඩිසයින් කරගන්නත් පුළුවන්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන.
ඕගොල්ලෝ අර වීඩියෝ එකේ දැකපු විදියට අපි මේ තිරුගු පිටි වලින් මේ මිශ්‍රණය හදාගෙන අපි මේ විදියටම කවර් එකට දාගත්තා. ඒ ටික මට වීඩියෝ කරගන්න බැරි වුණා. දැන් ඒ වුණාට මම මෙතන ඉඳන් ඉතුරු ටික ඕගොල්ලන්ට ප්‍රැක්ටිකලි කරන විදිය මේ විදියට පෙන්නන්නම්. මුලින්ම මේ විදියට අත් දෙක සැනිටයිස් කරලා එතන ඉඳන් ග්ලව්ස් අපි මේ විදියට දාගන්නවා. ඊට පස්සේ අර මම දැන් ඕගොල්ලන්ට පෙන්නපු වීඩියෝ එකේ විදියට අපි හදාගත්ත මේ මික්ස්චර් එක මේ විදියට අපි කවරෙන් එළියට ගන්නවා. මෙන්න මේ විදියට. මේ තියෙන්නේ ඒක. මේ මික්ස්චර් එක නිකන් ප්ලාස්ටික් ගතියක් තියෙනවා. නිකන් ඇදෙන සුළු ගතියක් තියෙනවා. නිකන් මට මතක් වෙන්නේ මෙතනද අර පොඩි කාලේ හදන නිකන් ක්ලේ එකක් වගේ. ක්ලේ වලින් හදන රොටියක් වගේ. ඉතින් මේ මික්ස්චර් එක මේ විදියට මැෂින් එකක චූටි ස්පේස් එකක් අතරින් යනවා මේ ලිවර් එක අපි කරකවද්දි. එතකොට මේ පොඩි ස්පේස් එක හින්දා අර මේ මික්ස්චර් එකට යෙදෙන ප්‍රෙෂර් එක හින්දා මේක ටික ටික ඇදෙනවා. ඒක තමයි මෙතන වෙන ප්‍රොසෙස් එක. ඇත්තටම මේ මෙතන තියෙන්නේ මේ මෙන් ඒ කියන්නේ මේ නූඩල් හදන බේසික්ම මෙතඩ් එක තමයි මේ තියෙන්නේ. නමුත් දැන් නම් බොහෝ දුරට මේ මහා පරිමාණුකූල නිෂ්පාදනයට යොමු වෙලා තියෙන හින්දා මේ ටෙක්නොලොජි එකත් එක්ක ලොකු ෆැක්ටරිස් වල මේ මෙතඩ් එක බොහෝ දුරට ටෙක්නොලොජි එකත් එක්ක වෙනස් වෙලා බොහොම වෙනස් නවීන ක්‍රම තමයි දැන් නම් භාවිතා වෙන්නේ. ඇත්තටම මේ මැෂින් එකේ පොඩි පොඩි ඇඩ්ජස්ට්මන්ට්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ මේ මික්ස්චර් එක මේ යන්න තියෙන ස්පේස් එක අඩු කරන්න පුළුවන්. ඒ ස්පේස් එක අඩු කරාම වෙන ප්‍රෙෂර් එක වැඩි වෙන හින්දා මේ විදියට මේ මික්ස්චර් එක තව දික් කරගන්න පුළුවන්. මෙතන දැන් මෙයා තවත් ඇඩ්ජස්ට්මන්ට් එකක් කරා ලීවර් එක චේන්ජ් කරා. ඊට පස්සේ දැන් මෙතනින් එන්නේ දැන් මේ රොටිය වගේ තියෙන එකෙන් එළියට එන්නේ කෙලින්ම ඒක කැපිලා නූඩල් එන්නේ. ඊට පස්සේ අපි මෙතන හරියට ඒ නූඩල් එක අඟල් ගානක් මැනලා ඉවර වෙලා ඒක ගානට කතුරකින් කපා ගන්න ඕනේ. මේ තියෙන මෙන්න මේ විදියට නූඩල්ස් මේ විදියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ කපාගත්ත නූඩල්ස් මේ විදියට තරාදියකින් තියලා හරියටම නූඩල් පැකට් එකකට අවශ්‍ය වෙන ප්‍රමාණය විදිහට ඒ විදියට පැකට් දෙකකට අවශ්‍ය විදියට අපි මෙතනින් මේ විදියට කිරලා වෙන් කරගත්තා.
ඔන්න ආපහු අර විදිහටම ග්ලව්ස් මේ විදිහට දාගන්න ඕනේ. ඊට පස්සේ අපි අර වෙන් කරගත්ත ඒ නූඩල්ස් ප්‍රමාණ දෙක වෙන වෙනම මේ විදිහට භාජන දෙකක් අපිට මේ විදිහට වෙන් කරගන්නවා අපි දෙන්නගේ දෙක. ඊට පස්සේ දැන් අපි හදන්නේ මේ වෙන් කරගත්ත මේ නූඩල් වලට මේගොල්ලෝ දෙන රෙසිපි එකකින් තියෙන මේ ෆ්ලේවර් එක මෙතනට ඇඩ් කරගන්න එක. ඇත්තටම ඒකේ රෙසිපි එක නම් අපිට දෙන්නේ නැහැ. ඒ ෆ්ලේවර් එක එතන හදලා තිබ්බේ මේ විදිහට අපිට ඒක මේ ස්මෙල් කරලා මේ බලන්න දෙනවා. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ රෙසිපි එක මේ විදිහට ඒකට ඇඩ් කරලා නූඩල්ස් අර වෙන් කරගන්නවා. අතින් මෙහෙම නිකන් ගසලා වගේ. මොකද මෙහෙම කරද්දි මේ අර දාන රෙසිපි එකේ ලික්විඩ් එක මේකට දාන එක මේ නූඩල් හැම තැනම නූඩල් වල ඔක්කොටම මේ විදිහට එකතු වෙනවා. ඒ එකතු වෙන්න තමයි මේ විදිහට අතින් මේ විදිහට අමුතු විදිහකට අර වෙනම ටෙක්නික් එකකට ඒක නිකන් ගසලා වගේ කවලම් කරන්න ඕනේ. එතකොට මේ නූඩල් එකට හොඳට ඒ රෙසිපි එක අල්ලනවා. ඊට පස්සේ අපි අර අතන කලින් කපල වෙන් කරගත්ත අර හදාගත්ත නූඩල් ටික මේ විදියට හાર્ට් ෂේප් එකකට මේ විදියට මේගොල්ලෝ දානවා. හાર્ට් ෂේප් එකක් මේ විදියට තියලා තියෙන්නේ ඇත්තටම මේ යන ෆෙබ්‍රුවරි මන්ත් එකේ හින්දා මේ වැලන්ටයින් සයින් එකක් විදියට තමයි ඒගොල්ලෝ මේක යූස් කරන්නේ. නැත්තම් මේක නෝමලි එන්නේ ඕවල්. ඒ කියන්නේ නිකන් සර්කල් එකක් වගේ රවුමක ෂේප් එකකට තියෙන්නේ. ඒ වුණාට මේ වැලන්ටයින් මන්ත් එකේ හින්දා මේ විදිය හાર્ට් ෂේප් එකක් තියෙනවා. ඊට පස්සේ මේ නූඩල්ස් ටික මේ විදියට ගැඹුරු තෙලේ බෙද ගන්නවා. ඊට පස්සේ මේක මේ අබුරයකින් අරගෙන අබුර කියන්නේ මේ ඔයිල් එකෙන් අරගෙන ඉවර වෙලා මේක ආපහු සිසිල් කරගන්නවා. මෙන්න මේ බටහරා මේක මේ විදිහට මේ නූඩල් එක ආපහු කූල් කරගන්නවා. ඕක තමයි ටෙක්නොලොජි එක. වර්තමාන යූස් කරන මැනුෆැක්චරින් ප්‍රොසෙස් එක ඕගලන්ට මෙන්න මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්.
何台ものローラーで1ミリ以下の薄さになるまで伸ばします。麺生地を一本一本の細い麺に切り分けます。麺に熱い蒸気を当てて蒸します。美味しいチキンスープを麺に染み込ませます。コンベヤーで運びながら麺にスープをしっかりとなじませます。回転する刃で麺を食べやすい長さにカットします。麺を切った後、1食分ずつ計量して金属の型に入れます。麺を160度の植物油で揚げ、水分をはじき出して乾燥させます。これが瞬間油熱乾燥法です。水分がほとんどないので保存量がなくても長期間保存できます。水分が抜けた後の小さな穴にお湯が染み込むことで麺が柔らかく戻ります。油で揚げた麺に下から風を吹きつけて冷まします。冷ました麺をコンベヤーに乗せて包装工程へ運びます。ここでは包装前に麺の色などを検査します。麺を反転させて両面をカメラで検査します。きつね色にきれいに揚がっているか確認します。麺をフィルムで包装します。金属探知機、画像検査機、X 線検査装置などを使って一食一食厳しいチェックを行います。チキンラーメンを5食ずつ集めます。集めたものを1つのパックに包装していきます。自動箱詰め機で段ボールケースに箱詰めします。箱詰めされた製品をパレタイザーに運びます。ロボットがパレットに積んで出荷準備ができました。こうして安心して美味しく食べられるチキンラーメンを皆様のもとにお届けします。ඔන්න ඊට පස්සේ අපි අර කලින් ඩිසයින් කරගත්ත පැක් එකට ඒ අපිම හදපු නූඩල් එක දාලා ඒගොල්ලෝ අපිට දෙනවා. ඒ වගේම අපිට වෙනම තව එක්ස්ට්‍රා නූඩල් එකකුත් ඒගොල්ලෝ ප්‍රසන්ට් එකක් විදිහට දෙනවා. ඒ වගේම ලස්සන බෑග් එකකුත් දෙනවා ඒ ටික දාගන්න. මේ තියෙන්නේ අපි හදපු චිකන් රාමෙන් එක. මේක මේ තියෙන්නේ ඒගොල්ලෝ අපිට දුන්නේ gift එක. ඒ වගේම අපිට මෙන්න මේ බෑග් එකක් හම්බුණා.
ඉතින් thank you for watching Menda's adventure. お帰りなさい、ご視聴お待ちください。そうです。